අසායි මම ඔයාලට කියන්නම් තොල් කළු වෙන්න හේතු මොනවාද කියලා. තොල් ආරක්ෂා කරගෙන එළියට යන්න දැනගන්න ඕනේ. Hi! Welcome back to Lucky Girl Vlogs YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමෙන් ඇති කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා තොල් වල තියෙන ප්‍රශ්න නැති කරගෙන කොහොමද ගෙදරදීම තොල් දෙක රෝස් පාට තොල් දෙකක් කරගන්නේ කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තොල් කළු වෙන එක, තොල් වේලෙන එක සහ තොල් වල හැම ගැලවී යාම. ඉතින් මේකට 100% සාර්ථක ස්වභාවික සත්කාරයක් අරගෙන තමයි මම අද ආවේ. මේක ගෙදර ඉඳලම ඕනම කෙනෙක්ට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඔයාගේ තොල් කළුයි නම්, තොල් වල හැම ගැලවිලා යනවා නම්, තොල් වේලෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. හරි. වැඩි කතා නැතුව අපි එහෙනම් යමු ඔයාගේ තොල් දෙක රෝස පාට කරන සත්කාරය මොකද්ද කියලා බලන්න. මම මේකට දාගෙන තියෙනවා සීනි තේ හැඳි එකක්. සීනි ගන්නකොට ලොකු ඇට ගන්න එපා. චූටි ඇට තියෙන සියුම් ඇට තියෙන සීනි ගන්න. ඒකට තව දාගන්න ඕනේ මී පැණි මේස හැඳි එකක්. මම මේ විදියට ඒක දාගත්තා. සීනි කියන්නේ ස්වභාවික මොයිස්චරයිසර් එකක්. ඒකෙන් අපේ තොල් වලට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා. එතකොට මේ පැණි වලින් තොලේ තියෙන අඳුරු ගතිය ඉවත් වෙලා තොල් දෙකට සිනිඳු බවක් ලැබෙනවා. ඊට පස්සේ මේකට අපි පිරිසිදු පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි මේස හැන්දක් දාගන්නවා. ඊට පස්සේ දහි උෂ ටිකකුත් දාගන්න ඕනේ. දැන් මේ දාගත්තු ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. දෙහි කියන්නේ ස්වභාවික ඇසිඩ් එකක්. මේකට තොලේ තියෙන අඳුරු ගතිය ඉවත් වෙලා තොල් දෙක රෝස පාට වෙන්න දෙහි හේතුවක් වෙනවා. ඒ වගේම ඔලිව් ඔයිල් වලිනුත් තොලේ තියෙන අඳුරු පැහැ ඉවත් වෙලා තොල් වලට අවශ්‍ය තෙතමනයක් ලැබිලා තොල් වලට පිරිපුන් බවක් ලබා දෙනවා. මේකට මම දාගත්තා පිරිසිදු මී පැණි මේස හැඳි එකයි, සිහින් සීනි තේ හැඳි එකයි, පිරිසිදු පොල් තෙල් හරි නැත්නම් ඔලිව් ඔයිල් හරි මේස හැඳි එකයි. මම ගත්තේ ඔලිව් ඔයිල්, මගේ ළඟ ඔලිව් ඔයිල් තියෙන නිසා. සහ අන්තිමට දෙහි බින්දු කීපයක් දාගන්න. දෙහි ගොඩාක් දාගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේක මම දැන් හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ මෙච්චර ප්‍රමාණයක් ඔයාලට වැඩි වෙනවා. කොහොමද මෙතන ගොඩක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් ඔයාලට වැඩි නිසා ඕගොල්ලන් මේ ප්‍රමාණ වලින් භාග ගන්න පුළුවන්. අරගෙන හදාගන්න. මෙන්න මේ වගේ පේස්ට් එකක් එන්නේ. හරි. ඊට පස්සේ මේ විදියට ඇඟිල්ලෙන් ටිකක් අරගෙන ඔයාගේ තොල් වල හොඳට ගන්න. මෙන්න මේ විදියට කන්නත් පුළුවන්. මෙන්න මේ විදියට තොල් වල හොඳට ගාලා විනාඩියක් දෙකක් විතර නිකන් තියන්න. අසායි. මේක තොල් දෙකේ තියෙන අතරතුර මම ඔයාලට කියන්නම් තොල් කළු වෙන්න හේතු මොනවාද කියලා. එකක් තමයි අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර බොන්නේ නැතුව ගියාම අපේ මේ තොල් කළු වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්නා වගේ දුම් පානය කරනකොට, සිගරට් බොනකොට අපේ ලිප්ස් කළු වෙනවා. ඒ වගේම තමයි අපි තොල් වලට ගාන ලිප්ස්ටික්, සමහර ලිප්ස්ටික් වර්ග නිසා අපේ තොල් කළු වෙනවා. අපි හැමෝම බ්‍රෑන්ඩඩ්ම යූස් කරන්නේ නැහනේ. ඉතින් සමහර හැම ලිප්ස්ටික් එකක්ම අපේ තොල් වලට හරියන්නේ නැහැ. සහ අපි දත් මදිනකොට පාවිච්චි කරන ටූත් පේස්ට් වර්ග නිසාත් අපේ තොල් කළු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි නිතර කැෆේන් වර්ග, කෝපි වගේ ඒවා බොනවා නම් අපේ තොල් කළු වෙන්න තියෙන ඉඩ වැඩි. සහ විවිධ ජානමය හේතුන් නිසාත් අපේ තොල් කළු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි එළියට යනකොට ඉර එළියේ තියෙන UVA, UVB කියන කිරණ නිසා අපේ මූණ කළු වෙන්න පුළුවන් වගේම අපේ ලිප්ස් වලටත් කළු වෙන්න UVA, UVB කිරණවල් බලපානවා. ඒ නිසා එළියට යනකොට ලිප් බාම් එකක් ගාලා තොල් ආරක්ෂා කරගෙන එළියට යන්න දැනගන්න ඕනේ. හරි. දැන් ඒක ආහි දැන් විනාඩියක් විතර තිබ්බා. තව ටිකක් අරගෙන ලිප්ස් වලට හොඳට ගා ගන්න.
දැන් මම කතා කරපු නිසා මේ අර ටිකක් කෑවුණා. දැන් ඔයාලට කරන් තියෙන ඔයාලගේ ඇඟිල්ලෙන් ඒ විදියට රවුමට පොඩයි මම කියලා ඉවරලා කරන්න. ඇඟිල්ලෙන් මෙහෙම රවුමට තද කරන්නේ නැතුව සීනි කැටවලට තොල තුවාල වෙන්න පුළුවන්. තුවාල වෙන්නේ නැති වෙන්න රවුමට විනාඩි 5ක් විතර ලිප්ස් දෙක හොඳට මසාජ් කරන්න. මෙන්න මෙහෙම. ගොඩක් තද කරන්න එපා. තොල් ක්‍රැක් වෙන්න පුළුවන්. හරි. මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරලා ඔයාලට සාමාන්‍ය වතුරෙන් මේක හොදලා අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව විනාඩියක් දෙකක් තියාගෙන ඉවරලා මේක හොදලා අයින් කරන්න පුළුවන්. මම ගිහිල්ලා මේක ටක් ගාලා හොදගෙන එන්නම්. හරි. මම ගිහිල්ලා දැන් හොදගෙන ආවා. මෙතනින් ඉවරද? නෑ. තව තියෙනවා. තාම ඉවර නෑ. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේ කරපු සත්කාරය වගේම තව අපිට කරන්න පුළුවන් සිම්පල් දේවල් තියෙනවා. දැන් මේ සමහර අයගේ ගෙවල් වල මී පැණි එහෙම නැති වෙන්න පුළුවන්. ඒකට ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් තව දේවල් ගැන මම ඔයාලට පොඩ්ඩක් කියන්න. අපිට පුළුවන් දෙහි බෑවක් අරගෙන ඒකේ උඩට සීනි දාලා මෙහෙම රවුමට ඔයාගේ තොල් දෙක ස්ක්‍රබ් කරන්න. ඒක හැමදාම කරන්න බෑ. මොකද දෙහි කියන්නේ ඇසිඩ් එකක්. අනවශ්‍ය විදියට අපේ ලිප්ස් වලට ඒක හොඳ නෑ. ඒ හින්දා ඒක හැමදාම කරන්න එපා. සතියට දවස් 2ක් විතර එහෙම කරන්න. තව ඒ වෙනුවට ඔයාලට පුළුවන් මී පැණි සීනි විතරක් අරගෙන ලිප්ස් වල ඒ විදියට ස්ක්‍රබ් කරන්න පුළුවන් මී පැණි සීනි අරගෙන. තව පුළුවන් කහ සහ ෆ්‍රෙෂ් මිල්ක් කහයි කිරි අරගෙන චුට්ටක් මික්ස් කරලා ප්‍රමාණය ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහැ. ඔයාලට හිතලා ගන්න පුළුවන්. මික්ස් කරලා ඉවරලා ලිප්ස් වල ගාලා විනාඩියක් විතර තියලා ආය පොඩ්ඩක් ලිප්ස් වල ගාලා ඇඟිල්ලෙන් හොඳට මෙහෙම රවුමට ස්ක්‍රබ් කරලා තියලා ඒක සුවඳ ඉවත් කරන්න පුළුවන්. මේ කියපු හැම සත්කාරයකින්ම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේ හැම එකක්ම මම පුද්ගලිකව try කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. අපි දැන් තොල් දෙක ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ Vaseline petroleum gel. මගේ කෝගටත් තෛලේ. ටිකක් අරගෙන ලිප්ස් වල ගන්න. Vaseline petroleum gel නැත්තම් ඔයාලට වෙන solutions තියෙනවා. කෝමාරිකා natural කෝමාරිකා කෑල්ලක් අරගෙන ඒකෙන් මැද ජෙල් එක ඔයාලට ලිප්ස් වලට ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් කෝමාරිකා ජෙල් තියෙන කඩෙන් ගන්න තියෙන ඒවා ටිකක් අරගෙන ගන්න පුළුවන්. කෝමාරිකාත් ස්වභාවික කෝමාරිකාත් නැත්තම් කෝමාරිකා ජෙල් එකකුත් නැත්තම් Vaseline petroleum gelුත් නැත්තම් මොකද කරන්නේ? අපිට පුළුවන් බේබි ක්‍රීම් ටිකක් අරගෙන ඔයාගේ ලිප්ස් වල ගාලා තියන්න. ඒක කරන්න හේතුව තමයි අපි ලිප්ස් ස්ක්‍රබ් කරාට පස්සේ අපේ තොල් දෙක මොයිස්චර් තියාගන්න ඕනේ. තොල් දෙකේ තෙතමනේ රඳා පවත්වා ගන්න තමයි අපේ කෝමාරිකා හරි Vaseline petroleum gel හරි නැත්තම් මොනවද මං කිව්වේ? අමතක වුණා. බේබි ක්‍රීම් හරි ටිකක් ගන්න. බේබි ක්‍රීම් නම් ඕනගේ එක තියෙනවනේ. ඉතින් කෝමාරිකා කෑල්ලක් හරි එහෙම හොයාගන්න පුළුවන් ගන්න. ගාලා එතනින් වැඩේ ඉවරයි. මේක ඔයාලට මම මේ අද කියලා දීපු ට්‍රීට්මන්ට් එක සත්කාරේ ඔයාලට දවසක් හැර දවසක් කරන්න පුළුවන්. දැන් මේ අපි යූස් කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් නැහැයි කියලා නොකර ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මම ඔයාලට කරන්න පුළුවන් පිළියම් කිව්වා. මෙන්න මේ විදිහට Vaseline petroleum gel මම ගාගත්තා. දැන් ඔයාලට සාමාන්‍ය විදිහට ඔයාලගේ දිනදා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේක රැයට කරනවා නම් මෙහෙම ගාලා ඔයාලා නිදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොමත් ඕගොල්ලෝ මේක දවල් වරුවක කරත් Vaseline petroleum gel හරි කෝමාරිකා හරි එහෙම දේවල් තියනවා නම් ඔයාගේ තොල් දෙකට ගාලි වෙලා ඔයා නිදා ගන්න. උදේට නැගින්නකොට ලස්සනයි. මොකද දන්නවද ඒකෙන් වෙන්නේ? තොල් දෙක අර ලස්සනට වේලිලා ඩ්‍රයි වෙලා වගේ නැතුව ලස්සනට පිරිච්ච ලිප්ස් දෙකක් ඔයා උදේ නැගිට්ටම මුණ බලද්දි ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන්. මම බොරුද කියන්නේ කියලා බලන්න ඔයාලා කරලා බලන්න. බොරු නම් මට කමෙන්ට් එකක් දාන්න මේක බොරුයි කියලා.
ඒක ඇත්ත. මොකද මම පුද්ගලිකව කරනවා. තව දෙයක් මම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නම්. ඔයාලට පුළුවන් නම් ගෙදරට හැමදාම බීට්‍රූට් නැහැනේ ගෙවල් වල. ගෙදරට බීට්‍රූට් ගේන දවසක බීට්‍රූට් යුෂ ටිකක් ගන්න. ග්‍රේටරෙන් බීට්‍රූට් ටික ගාලා ඉවර වෙලා පෙනේරයක් උඩ තියලා චුට්ටක් මිරිකුවම එනවනේ බීට්‍රූට් යුෂ අරගෙන ඔයාගේ ලිප්ස් වල ගාලා තියන්න. ඒකත් පර්ෆෙක්ට්. ඒකත් මම පෞද්ගලිකව කරනවා. බොරු නම් මම ඔයාලට පෙන්නන්නම් බීට්‍රූට් යුෂ මම ගත්තු ඒවා. මේ තියෙන්නේ ඒ මගේ බීට්‍රූට් යුෂ එක. මොකද මේක මම දැන් මේ අද ගත්ත එකක් නෙමෙයි. දැන් මේක සතියකටත් වැඩි මම මෙහෙම දාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන හැමදාම රැයට බීට්‍රූට් යුෂ ටිකක් ගන්නවා. ගාලා ඉවර වෙලා තියලා ටිකක් වෙලා විනාඩි 5ක් විතර තියලා ඒක වේලෙනකන් ඉඳලා ආයෙ තව පොඩ්ඩක් ගන්නවා. ඊට පස්සේ ආයෙ චුට්ටක් වෙලා ඉඳලා ඒක ඉතින් මම මේක දිහාම බලන් ඉන්න මම සාමාන්‍ය විදිහට මගේ වැඩ කරන අතරතුර ආයෙ බීට්‍රූට් යුෂ ටිකක් ගාලා ඒකත් පොඩ්ඩක් වේලෙනකන් වගේ තොල් දෙකට අර වතුර ගතිය අඩු වෙනකන් තියලා ඒක උඩින් ඒක සීල් කරන්න වගේ පෙට්‍රෝලියම් ජෙල් චුට්ටක් ගන්නවා. ගාලි වෙලා නිදා ගන්නවා. ඔයවත් අදින්නෙත් නැහැ. සාමාන්‍ය විදිහට ඔයාලට නිදා ගන්න පුළුවන්. ඒක අපහසුත් නැහැ. ඒ දේවල් ඔයාගේ රුටීන් එකට ඇතුළත් කරගන්න ඇත්තටම ස්වභාවිකව ලස්සන වෙන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. පුද්ගලිකව මම නැචරල් දේවල් වලට කැමතියි වගේම මං ගොඩක් අත්හදා බලලා තියෙනවා. අද ඊයක නෙමෙයි දැන් අවුරුදු ගානක ඉඳලා මං හිතන්නේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච කාලේ වගේ ඉඳලම මං මේ දේවල් ගෙදර කරලා තියෙනවා. මේ හැම දෙයක්ම මම ගෙදර කරන දේවල්. බොරුවට නෙමෙයි කියන්නේ අවංකවමයි කියන්නේ. හරි. මම ඔයාලට කියන්නම් තව පොඩි දෙයක්. ඔයාගේ ලිප්ස් කොහොමද දැන් මේ ට්‍රීට්මන්ට් කරන අතරතුර ඔයාගේ ලිප්ස් කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඔයා හැම වෙලෙම try කරන්න ඕනේ ඔයාගේ තොල් දෙක තෙතමනෙන් තියාගන්න. වේලිලා තියෙන්න දෙන්න එපා. ඒකට ඔයාලට මං පිළියම් කිව්වා. ඔයාලට ස්වභාවික කෝමාරිකා ගන්න පුළුවන්. නැත්නම් කෝමාරිකා ජෙල් ගන්න පුළුවන්. වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් ගන්න පුළුවන්. නැත්නම් බේබි ක්‍රීම් ගන්න පුළුවන්. ඒ දේවල් කරලා හැම වෙලෙම ඔයාගේ තොල් දෙක තෙතමනෙන් තියාගන්න. මොයිස්චර්ව තියාගන්න අනිවාර්යෙන්. ඒක කරන්න. තව දෙයක් තමයි හොඳ ලිප් බාම් එකක් යූස් කරන්න. එළියට යනකොට උනත් හොඳ ලිප් බාම් එකක් යූස් කරන්න. මම ඔයාලට මම යූස් කරන ලිප් බාම් කියන මම ලිප් බාම් එකක් විදියට මේ පෙට්‍රෝලියම් ජෙල් එක යූස් කරනවා. ඒක මම ඔයාලට ගොඩක් කිව්වා. තව හොඳ ලිප් බාම් එකක් තමයි මේ ලාබෙලෝ කියන බ්‍රෑන්ඩ් එකේ මම ඔයාලට මෙතනින් දාන්නම්. මේ ලාබෙලෝ කියන බ්‍රෑන්ඩ් එකේ ලිප් බාම්ස් හොඳයි. තව වැස්ලින් එකේ ලිප් බාම් හොඳයි. මේ මම පුද්ගලිකව යූස් කරන ඒවා මගේ ළඟ තියෙන ඒවා. මේවා මම යූස් කරන ඒවා. එකක් කියලා නෑ මම ඉතින් මාරෙන් මාරට එහෙම යූස් කරනවා. තව දෙයක් තමයි අපි ලිප්ස්ටික් ඇප්ලයි අපේ තොල් දෙකට අපි ලිප්ස්ටික් ඇප්ලයි කරනකොට නිකම්ම ලිප්ස්ටික් එක ගන්න එපා. තොලේ ආරක්ෂාවට ඔයා ඉස්සෙල්ලාම ලිප් බාම් එකක් ගාලා ඉවරලා ලිප්ස්ටික් ගන්න. ඔයා තෝරගන්න ලිප් බාම් එක SPF තියෙන ලිප් බාම් එකක් නම් වඩාත් හොඳයි. පුළුවන් තරම් try කරන්න. SPF තියෙන ලිප් බාම් එකක් යූස් කරන්න. ඒකෙන් ඔයාගේ තොල් වලට ඇතුල් වෙන කිරණ නවත්තිනවා. අපි මූණට සන් ක්‍රීම් එකක් යූස් කරනවා වගේ තමයි ලිප්ස් වලට SPF තියෙන ලිප් බාම් එකක් යූස් කරන එක. එතකොට ලිප්ස්ටික් ගන්න කලින් ලිප් බාම් එකක් යූස් කරන්න. හැම වෙලේම තොල් දෙක තෙතමනෙන් තියාගන්න පුරුදු වෙන්න. ඒ දේවල් හින්දා ඔයාගේ ලිප්ස් ඇත්තටම ලස්සනට තියාගන්න පුළුවන්. හරි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැම බියුටි වීඩියෝ එකක්ම මම පෞද්ගලිකව try කරපු ඒවා. ඒ නිසා තමයි මම බය නැතුව ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති ඇති කියලාද. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවා නම් මගේ වීඩියෝස් වලට කැමති නම් මේ වීඩියෝ එකෙන් චූටි හරි දෙයක් ඉගෙන ගත්තා නම් මට like කරන්න, comment කරන්න, මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. මං ඔයාලගේ ආදරණීය lucky girl. ciao.